සුබ දවසක්. ඔයාලට කොහොමද? අද ඉතින් හරිම විශේෂ දවසක්. මටයි මගේ නංගිටයි. ඒ නිසාම අපි අද අපේ අම්මලාගේ ගෙදර ගියා. නංගිත් වැඩ ඇරිලා ඇවිල්ලා හිටියා. ඒත් මල්ලි එන්න ටිකක් පරක්කු වුණා. ඒ හින්දාම අපි ඉතින් කතා වෙලා මේ ලෑස්ති වෙන්නේ අපේ ගමේ පන්සලට යන්න. අද ඉතින් පන්සලට යන්න ගොඩක්ම හේතුව වුණේ මගේ අම්මගේ උපන්දිනේ අද තමා තියෙන්නේ. බලන්නකො මං වීඩියෝ එක කරනකොට ඒක ඉස්සරහට ආවේ කවුද කියලා. අම්මත් ඉතින් හරි සතුටින් ඒ ගමන යන්න ලෑස්ති වුණා. අම්මා ස්වාමීන් වහන්සේලාට ගිලන්පස එහෙම ලෑස්ති කරගත්තා. ඔය අපේ අම්මා තමා එන්නේ ඒ ගිලන්පස අරගෙන. ඇත්තටම බැඳීම් ගැන කතා කරද්දී මගේ ජීවිතයේ හම්බුණු සුන්දරම වටිනාම බැඳීම තමා මගේ අම්මා. මට විතරක් නෙමෙයි ඒ බැඳීම මගේ නංගිටත් තියෙනවා. ඇත්තට මේ සුන්දර බැඳීම ගැන කතා කරනවා නම් මේ වීඩියෝ එකක් මදි මගේ අම්මා ගැන කතා කරන්න. ඒ තරම්ම මගේ අම්මා ආදරණීය චරිතයක්. පුංචි කාලේ ඉඳන්ම අපි දෙන්නවත් ඒ ආදරෙන් පුරවලා හදලා තියෙන්නේ මගේ අම්මා. චූටි කාලේ කියලා දුන්න ගොඩාක් දේවල් අද මගේ ජීවිතේට ගොඩාක් වටිනවා. සමාජයක් එක්ක ගනුදෙනු කරන ආකාරය පටන් මම අද ගෙවන ජීවිතේ සතුටින් ඉන්නවා නම් ඒ මගේ අම්මා නිසාමයි. අද මම කොච්චර උස්මහත් වුණත් මගේ වැරැද්දක් දැක්ක තැන මගේ අම්මා බැනලා මාව හදනවා. ඒ වගේමයි දුකකදී කරදරයකදී මගේ අම්මා දෙවියෙක් වගේ මල් ළඟ ඉන්නවා. ඉතින් දුක්ඛම් කටළු මැද ආදරයෙන් අපි දෙන්නව උස්මහත් කරපු මගේ අම්මා වෙනුවෙන් අම්මගේ උපන්දිනේ දවසේ අම්මව සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි මටයි නංගිටයි තියෙන එකම සතුට. ඉතින් අපි පන්සලේ වතාවත් ටික කරලා ලොකු ස්වාමීන් වහන්සේට කියලා පිරිත් ටිකකුත් දේශනා කරගෙනමයි ගෙදර ආවේ. පුංචි දෙන්න නම් හරිම සතුටින් හිටියේ. හඳුන් කෝරු චෛත්‍ය වටේ අල්ලනවා, මල් තියනවා. ඒ දෙන්නත් හරිම සතුටින් ඒ මොහොත ගත කළා. ඇත්තටම මේ වීඩියෝ එක එඩිට් කරද්දි මගේ මතකයට ආපු දෙයක් තමයි ඉස්සර මායි නංගි අම්මයි තාත්තයි අපි 4 දෙනා මේ ගමේ පන්සලටම පයින් එනවා. ඒ පයින් එන ගමනේදී අපි ගොඩාක් දේවල් කතා කර කර තමා එන්නේ. ඉතින් පන්සල් ඇවිල්ලා ඒ වතාවත් කරන ආකාරය වුණත් අම්මා අපිට කියලා දෙනවා. අදත් එහෙමයි. අද අපිට නෙමේ මේ දේවල් කියලා දෙන්නේ මගේ දෝනිලා දෙන්නට. අද අම්මා මෙහෙම තනියෙන් වැන්දට එදා අපි 4 දෙනාම එකට ඉඳගෙන ගාථා කියලා තමා වැන්දේ. ඒ පුරුද්ද නිසාම දෝ කොහෙද මායි මගේ මහත්තයයි දරුවෝ දෙන්නයි පන්සල් ගියාමත් වතාවත් කරන්නේ එකටමයි. ඇත්තටම පවුලකින් ලැබෙන ඒ වගේ හොඳ ගති අපේ ජීවිතේ හරිම ලස්සන කරනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ඉතින් අපි ගෙදර පවත්වපු පුංචි පාටියට ලෑස්ති වුණේ මෙහෙමයි. හැමෝගෙම උදව් ඇතුව අපි ඉතින් රෑ කෑම වේල ලෑස්ති කර ගත්තා. ඒවා ඔක්කොම ඉතින් පිළිවෙලකට සකස් කරලා තියලා අපි මේ ලෑස්ති වෙන්නේ අම්මගේ බර්ත්ඩේ කේක් එක කපන්නයි. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you. ඉතින් අපේ නංගි ලස්සන බොකී එකක් අම්මට ගෙනත් තිබුණා. ඒක ගේන්න තමා ඔය දුවගෙන යන්නේ. එයා ලස්සන ගිෆ්ට් එකකුත් ගෙනත් තිබුණා. ඉතින් මෙහෙම ගෙවෙන දවස් හරිම ලස්සනයි. මට නම් හිතෙන්නේ ජීවිතේ මේ වගේ දවස් හරිම සුන්දරයි කියලා. මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. දැන් ඉතින් මෙතන ඉඳන් කේක් කවනවා, ෆොටෝ ගන්නවා, hina වෙනවා. මගේ පවුලේ සතුටු මොහොතවල් සතුටින් සමරන විදිහ ඔයාලත් බලලා සතුටු වෙන්නකෝ. මට විශේෂ වූ ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදාගත්තේ මම හරීම සතුටින්. ඉතින් ඔයාලත් මේ අවස්ථාව දිහා බලලා ගොඩාක් සතුටු වුණා නේද? ඔයාලත් ඔයාලගේ අම්මා තාත්තා එක්ක මෙහෙම සතුටින් ජීවිතේ ගත කරනවද? අපිට අපේ ජීවිතේ කිසිම දෙයක් හංගන්නේ නැතුව හරිම ආදරෙන් සතුටින් දුක සැප බෙදාගෙන කෑ ගහලා අඬන්නත් කෑ ගහලා hina වෙන්නත් පුළුවන් එකම තැනක් තියෙනවා නම් ඒ අපේ අම්මයි තාත්තයි ගාව විතරමයි. ඒ වගේ අම්මෙකුයි තාත්තෙකුයි ලැබපු මම නම් ගොඩාක් පින්වන්තයි. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණානේ. අපි පන්සල් ගිහින් එද්දී මල්ලිගේ අම්මයි තාත්තයි දෙන්නම ඇවිල්ලා හිටියා. එතකොට මගේ හොඳම යාළුවයි අම්මගේ හොඳම යාළුවයි අපේ නැන්දලයි ඔක්කොමලා ඉතින් මේ වෙලාවේ ඇවිල්ලා හිටියා. අපි ඉතින් කේක් කාලා ඒ මොහොත හරිම ලස්සනට සමරලා අම්මගේ අතින් හදපු රසම රස කෑම වේලකුත් අරගෙන තමයි අපි ගෙදර ආවේ. ගෙදර එද්දි නම් ටිකක් රෑ වුණා. ඔයාලට ගෙදර එන වීඩියෝ එකක් කරගන්න ඇත්තටම බැරි වුණා. ඉතින් අපි හැම අවුරුද්දකම අපේ අම්මගේ උපන්දිනය මේ වගේ හරි ලස්සනට සමරනවා. ලොකු උත්සව නැහැ. හරිම චාම්. ඒත් සතුට සිනහව ගොඩාක් තියෙනවා. අපි හැමෝටම වටින්නේ ඒ දේ විතරයි. ඔයාලා බලන්න මෙතන ඉන්න හැමෝගෙම මුහුණවල් වල තියෙන හිනාව ඒ සතුට ඇත්තටම අපිට පුළුවන් නම් ඒ ලබන පුංචි මොහොත පවා හරිම සතුටින් ගත කරන්න ඒක ජීවිතේට ගොඩාක් වටිනවා. ජීවිතේ අපිට හැමදාම හැම මොහොතක්ම hina වෙලා ඉන්න බැරි වෙයි. ඒත් අඬන්න නැතුව දුක් වෙන්න නැතුව ඒ දේවල් වලට මූණ දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ජීවිතේ ලබන ජයග්‍රහණය. ඉතින් මේ විදිහට හැම දෙයක්ම එකමුතුවෙන් සතුටින් ආදරය කරන්න මම පුරුදු වුණා නම් ඒ පුරුදු වුණේත් මගේ අම්මගෙන්මයි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.